මම තමයි කිතුල් පැණි හදන්නේ. මම තමයි තෙලිත් ජුණු කරලා ඉවර වෙලා මේ විදියට පැණි කරනවා. දැන් මම ඔයාලට ඊළඟට පෙන්නන්නම් පැණි කරපුවා බෝතල් කරලා. හරිද? ඉතින් මේ තමයි කිතුල් පැණි කරලා තියෙන්නේ. මේ තමයි පැණි. මේ හොඳම කිතුල් පැණි. මේ තමයි අර විදියට උණු කරලා රත් කරලා මෙන්න ඇරලා බෝතල් කරපුවාම මේ තියෙන පාට ඔය තියෙන කිතුල් පැණි. ඒ කියන්නේ අපේ ගමේ සුන්දරත්වය තමයි. ඉතින් ඉන්න ඕන කෙනෙක්ට පුළුවන් ඉතින්. අර ඈතින් පේන්නේ සිංහරාජය කැලේ. පේන්නේ සිංහරාජ වනාන්තරේ. ඔය ඈතින් පේන්නේ සිංහරාජය.